නොපැතුණු ආහාර තමයි මේ ආමාශය කියන එක පිළිස්තන වශයෙන්. කාර්යසං කියන්නේ පින්වතුනි අසුචි. අසුචි අසුභාසා දුගඳ පිළිකුල් වශයෙන් බලන්න. ඒව වර්ණ වශයෙන් ඒව බලන්න ඕනේ. ඔන්න පැතුණු ආහාර එහෙම එක වර්ණයක් නැහැ. ඒ ආහාර ගන්න හැටියට වර්ණය දෙකක් තියෙනවා. අසුචිත් එහෙමයි. ඊළඟට පින්වතුනි මත්තලුංගා හිස් මොලය මේ මොලේ පින්වතුනි පුළුල් රොදක් වගේ. හරියට අර ඉබ්බෙක්ගේ කට්ටක් වගේ. තාලක කොටස් තියෙනවා. ඒවා උස්නායු ගිහිල්ලා එහෙම තියෙනවා. සුදු පාටයි. මේ මොලේ ඇතුලේ තියෙන්නේ. මේ හිස් කබල ඇතුලේ තියෙන මේක ඒ කාරණා දැම්මොත් හිස් දෙයක්. මේක සුදු පාටයි පින්වතුනි මොලේ. පුළුල් රොදක් වගේ. මොලේ. මේක අසුභාසා දුගඳ පිළිකුල් බාන පීඩාවගෙන දෙන පැත්ත මොලේ විකෘති වුණාම පිස්සු හැදෙනවා. පොඩි පීඩාවක් ඔලුව කැක්කුම හැදෙනවා. ඒ විදිහට කල්පනා කරන්න. ඊළඟට පින්වතුනි පිත්ත මේ ශරීරේ පිත තියෙනවා. මුළු ශරීරේ පුරාම තියෙන පිතකුත් තියෙනවා. පිත්තාශය කියලා දෙයක්ත් තියෙනවා. යකනම් කියපු තැනින් මේ අක්මාව තමයි පින්වතුනි පිට නිෂ්පාදනය කරන්නේ. මේ පිත්තාශය කියන්නේ ඒ නිෂ්පාදනය කරන පිට ගබඩා කරන්නේ පිත්තාශය. මේ අක්මාව කියන්නේ සමනල පිහර්දයක් වගේ. ඒක මැද්දෙන් පිටලා තියෙන සුදු පාට එකක්. මේක පිත්තාශය. මේ පිට පින්වතුනි පිහිටනවා කොළ පාටට කහ පාටට පිට පිහිටනවා. ශරීරේ හැමතැනම තියෙනවා. මෙතුනුත් නේද අපේ ආහාර ජීර්ණය සඳහා තෝකයක් මේ වෙනවා. උදව්පකාර වෙනවා. පිට එහෙම වමලි ගියාම සුවඳ දැනෙන්නේ නැතිනේ නේද? අන්න ඒවා සිහි කරලා මේක බලන්න අසුභාසා දුගඳ පිළිකුල්. සෙම්මක්. මේ සෙම ගැන දන්නවනේ නේද? ඒකත් ඒ විදිහටම අර විදිහට බලන්න. සෙම සුදු පාටයි. සෙම පපුව ආශ්‍රව මොලේ ආශ්‍රව පවතිනවා පිළිතුරු. මේ හන්දිපත්තුලස් නේ පවතිනවා. සෙම ආත්මහම ඉවරයි. සෙම සුදු පාටයි. ඒවත් අසුභාසා දුගඳ පිළිකුල් බලන්න. සෙම්ම. පුබ්බෝ මේ කයේ ඇති වෙන සැරව තුවාල ඇතුළම ඇති වෙන සැර කනේ තියෙන සැරව මේ ඇහෙන් එන සැරව වේලුණාම කබ වෙන්නේ කනේ සැරව ටික වේලුණාම කලන්දුරු වෙන්නේ නේද මෙන්න මේ සැරව දිහා බලන්න අසුභාසා දුගඳ පිළිකුල් කහ පාටයි ඒවෙන් කියන්න ඕනේ වර්ණේ තියෙන තැන ඒ වගේම පින්වත්නි ලෝහිතා ලේ රතු පාටයි ඒකට ඇඟ පුරාම තියෙනවා නේද ඒකට අසුභාසා දුගඳ පිළිකුල් වශයෙන් දැක්කේ පුළුවන් අර අසුභාසා දුගඳ පිළිකුල් විස්තර කරපු විදිහට බලන්න ඕනේ අසුභයි කියන්නේ පීඩාව අසාරට කියන්නේ ගතුතු දෙයක් නැහැ දුගඳයි කියන්නේ ගඳ ගන්නවා පිළිකුලයි කියන්නේ බලන අප්‍රසන්නයි පිළිකුල් සාකච්ඡාවක් ඒ සිතන්තර මම උඩ ඉස්සර කර විස්තරය දානවා පිළිකුල් සාකච්ඡා ඒ වගේම පින්වතුනි සේදෝ කියන්නේ දහඩියට පින්වතුනි දහඩිය ගැන මම කියනවනේ ඒකත් අර විදිහට බලන්න සේදෝ මේද කියලා කියන්නේ හැමට යටින් තියෙන කහ පාට තෙල් තට්ටුව ඒකත් අසුබ දෙයක් අසාර දෙයක් කහ පාට තෙල් තට්ටුව හැමට යටින් අස්සු කියන්නේ කඳුළු පින්වතුනි සුදු පාටයි අස්සු කඳුළු වසා කියන්නේ උරුළු තෙල පින්වතුනි මේ දානි දානකොට මේ හැමේ තෙල් ගතියක් එන්නේ එළියට අන්න ඒකට කියනවා වසා කියලා උරුළු තෙල කේලෝ කියන්නේ කෙල වලට පින්වතුනි සුදු පාටයි සිංගානිකා කියන්නේ හොටු වලට පින්වතුනි කහ පාටයි සුදු පාටක් තියෙනවා පැසෙව්වම කහ පාට ලසිකා කියන්නේ පින්වතුනි
මේ අත් ජොයින්ට් වල තියෙනවා දියර જાතියක්. සුදු පාටයි ඒක. ඒක නිසා තමයි මේ අපිට මේ වැඩ කරනකොට රිදෙන්නේ නැත්තේ. අර මාළුගේ සුදු පාට ඔය කටුවල තියෙන ඇට හැපෙන ඇට જાතියක් හොඳට ලේසි. අන්න ඒ වගේ පිටුතුනි මේ ඇට ජොයින්ට් වල පිටා තියෙනවා. ඒ ක්‍රීස් වගේ තියෙනවා. ඒකට කියනවා රසිකා. මුත්තන් කියන මුත්‍රා පිටුතුනි. කොල්ල සම්බුහ වතුර පාට මුත්‍රා මුත්තා. මෙන්න මේ කොටස් 32 පින්වත්නි නුවණින් බලන්න තමන්ගේ කය දිහා බලන්න. අනුන්ගේ කයවල දිහා බලන්න. බලනකොට පින්වත්නි අපි සුභයි කියලා ගත්තේ යම් පැලස්තිනේව දුරු වෙනවා පින්වත්නි. මේ විදිහට මේ භාවනාව කරන්න. අපිට පින්වත්නි පුළුවන් සංසාර දුකින් මිදෙන්න මේ ජීවිතේදීම. සුභයි මේ වගේ අසුභ දෙයකින් පින්වත්නි සුභ සාගත වේදනාවක් උපදින්න බෑ. සුභ සාගත හඳුනා ගැනීමක් වෙන්න බෑ. සුභ සාගත කල්පනා කිරීමක් වෙන්න බෑ. සුභ සාගත දැන ගැනීමක් ඇති වෙන්න බෑ. මේ වේදනා සංඥා සංකාර විඥාන ගැන මේ සිංහලෙන් කිව්වේ. එහෙනම් මෙන්න මේ කය දිහා යම් කෙනෙක් බලනවා නම් පින්වත්නි කායගත සති භාවනාව වඩනවා නම් මේ බලන වෙලාවේදී එයා අසුභයටමයි බලන්නේ. පිළිකුලටමයි බලන්නේ. සැප වේදනා උපදින්නේ නැහැ යාට. ඒක වෙන්නේ නැහැ ඒ දුනත් එක්ක. පංච උපාස්කන්ධයෙන්ම මිදෙන්න පුළුවන් පින්වත්නි මෙන්න මේ න්‍යායෙත්. ඒක නිසා පින්වත්නි අද දවසේ මේ කතා කරපු මේ කායගත සති භාවනාව තවත් විස්තර කරන්න තිබුණා. මේක බොහෝ වේලාවක් කතා කරන්න තියෙන දෙයක්. මේ ටික ඇති ඔය ඇත්තට යම් භාවනා මානසිකාරයකට එන්න. මේකට ඇවිල්ලාද පින්වත්නි අපිට පුළුවන් සංසාර දුකින් මිදෙන්න. ආයශර මාර්කෙටින්ට පුළුවන්. ඇවිල්ලා පින්වත්නි මෙන්න මේ සංසාර දුකින් මේ ජීවිතේ මේ වෙලාවෙම ඒ දේ ලබා ගැනීම බහුලීකృత කරන්න. ඒක ධම්මෝ මේ එකම ධර්මය භාවිත බහුලීකృత කරන්න. පින්වත්නි සතර හටිපට්ඨානය වැඩෙනවා මෙතන. පංච උපාදානස්කන්ධ දුකින් මිදෙනවා පින්වත්නි. මේක තේරුම් අරගෙන. මේ ජීවිතේ මගේ ආත්මය කියලා අල්ලගත්තේ මේ වගේ කුණු ගොඩක් නේද? මේ වගේ කුණු ගොඩකින් පිටිට යන්නේ නේද මගේ සැප වේදනාව කියලා මං අල්ලගත්තේ සැප විඳිනවා කියලා අල්ලගත්තේ. පින්වත්නි අපිට කොච්චර ධනෙ තිබුණත් ඉඩකඩම් තිබුණත් උගත්කම් තිබුණත් කොච්චර ලක්ෂණ රූපයක් තිබුණත් මේ රූපේ ලක්ෂණ විඳින්න වෙන්නේ මේ වගේ අසුචි කොටක් හේතු කරගෙන නේද? කෝටි ගාණක් ධනෙ හොඳ ආහාර පාන වල භුක්ති විඳින්නේ මේ වගේ අසුචි කොටක් ඇසුරු කරගෙන නේද? එහෙනම් මේ අසුබේ වැඩෙනකොට බාහිර ලෝකෙ නිකම්ම නිරුද්ධ වෙලා යනවා පින්වත්නි. මේ වගේ අසුචි කොටක් නිසා නේද මම මේ ලෝකේ නානාවිද දේවල් වලින් සැප වේදනා උපද්දවන්නේ කියන කාරණාව යට හේතු සාධක වෙනවා පින්වත්නි. මේ සැපයෙන් මිදෙනවා යා. මේ සැපේ පින්වත්නි මායාවක්. සැබෑවට තියන්නේ දුක මේ ලෝකේ තියෙන්නේ. මේක පංච නීවරණ වලින් මෙහුවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා, තීනමිත විචිකිච්ඡා. මෙන්න මේ කාරණා පහින් මෙහුවා. ඒක නම් මේක තේරුම් අරගෙන පින්වත්නි පංච නිවන නිවන ආවරණය කරලා තියෙන්නේ. මේක සැප වේදනා වශයෙන් දෙනවා පින්වත්නි අපිට. හොඳ දෙයක් හිතේ දෙනවා මම කියලා දෙනවා. මෙන්න මේ දෘෂ්ටි දුරු කරගන්නයි මේ භාවනාව ක්‍රමයේ තියෙන්නේ. මේක ඉගෙන ගන්න පින්වත්නි මේ වහල ටිකක් අවබෝධ කරගන්න යමක් කරගන්න පුළුවන්. එහෙනම් මේ දහම් දේශනාව ඔයත්තන්ට අද දවසේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදීම පිණිසම මේ ධර්ම දේශනාව උපකාරක ධර්මයක් වේවා. ඔයත්තන් සියලු දෙනාටම මේ ජීවිතේම අමා නිවන් සප ලබා ගැනීම පිණිස මේ ධර්ම දේශනාව හොඳින් වඩා භාවනා කර යහපතම සල්සාක ගනිත්වා කියලා සාදුකාරය.
ආකාසට්ටාට බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටාට බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටාට බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ධර්ම ශ්‍රවණේ කළා වූ ඇත්තන් සියලු දෙනාට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පින්වත්නි මේ ජීවිතේ විතරයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්ට ලැබෙන්නේ බලන්න අපි අවුරුදු 80ක් හිටියොත් අවුරුදු 40ක් පුතියගෙන 40ට අවුරුදු ඉස්සල්ලාම කාලෙට අවුරුදු 15ක් රැකියා ආරක්ෂා කටයුතු වල දාන අවුරුදු 5යි තිබිලා තියෙන්නේ මේ දාන සීල භාවනා වල ගන්නත් මේ භාවනා මානසිකාරේ ඉන්න බොහොම සුළු කාලයක් තියෙන පින්වත්නි ඒක නිසා මේවා තේරුම් අරගෙන මේ ජීවිතේ නිවිසන සත්‍වා දීර්ඝවසල දීවා